ගේමින් හබි YouTube channel. ඔන්න මගේ යාළුවනේ මොකද වෙන්නේ? ඉතින් ඔන්න අද සුපිරිම වීඩියෝ එකක් කරන් ආවා. ඒ තමයි Driving Simulator ශ්‍රී ලංකා බස් ගේම් එකේ ඔටෝ ඩ්‍රයිවිං දාගන්න කොහොමද කියලා. ඉතින් මම මීට කලින් අහලා තිබ්බ ප්‍රශ්නයක් ඔයාලා මගේ channel එකේ ඊළඟට දාන වීඩියෝ එක මොන ගේම් ප්ලේ වීඩියෝක්ද ඕන කියලා දාලා තිබ්බා. ගොඩක් අය කියලා තිබ්බේ Driving Simulator ශ්‍රී ලංකා කියලා. ඉතින් ඒක නිසා මම Driving Simulator ශ්‍රී ලංකා එකේ වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් අද එහෙනම් බලමු කොහොමද මේකේ ඔටෝ ඩ්‍රයිවිං දාගන්නේ කියලා. හරි යාළුවනේ මෙතන ප්ලේ දෙන්න. මම මේ විදිහට බස් එක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන යාළුවනේ මෙතන කැමති මේ මැප් එක සිලෙක්ට් කරගන්න ඔයාලා. මම මේ විදිහට මේ මැප් එක සිලෙක්ට් කරගෙන ප්ලේ දෙනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට මිනිස්සු ටික නගිනවා. නගලා ඉවරනාට පස්සේ මේ විදිහට යාළුවනේ අපි වාහනේ ස්ටාර්ට් කරගමු. හරි යාළුවනේ දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඇක්සලරේටරේ මෙන්න මේක. මෙන්න මේ ඇක්සලරේටරේ බලා ගන්න පුළුවන්. ඔයා ඒක උඩ ටච් කරගෙන ඉන්න ඕන. ටච් කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා යතුරුක මාක් එක. බේම් එක. ඔබන්න ඕන. ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඔටෝම බස් එක යනවා. අපිට ඕන විදිහට හරවන්න එහෙම පුළුවන්. ඔයාලට හදිසියෙ මේක නවත්තන්න ඕන හෑන්ඩ් බ්‍රේක් ගන්න පුළුවන්. ඊට පස්සේ නැවතිනවා. හරි යාළුවනේ මම ඔයාලට ආයෙසරයක් කරලා පෙන්නන්නම්. හරි ඔයාලා ආයෙත් යාළුවනේ මෙතන තියෙන මේ ඇක්සලරේටරේ ඔබාගෙන ඉන්න ඕන මේ මෙතන තියෙන. ඊට ඔබාගෙන ඉන්නවා. හයියෙන් ඔබාගෙන ඉන්න. හරි දැන් මෙතන මං යතුරු ඔබනවා. දැන් අපිට ඕන විදිහට මේ විදිහට ගානට හරව ගත්ත හැකි. දැන් මේක හදිසිය නවත්තන්න ඕන නම් මේ මෙතන තියෙන මේ ජීරයක් වගේ තියෙන්නේ ආන් ඒක ඔබන්න ඕන. ආන් ඒක ඉබුවට පස්සේ යාළුවනේ නැවතිනවා. මේ රතු පාට උනේ ආන් ඒක ඉබුවට පස්සේ නැවතිනවා. මේක ඉබුවට පස්සේ නැවතිනවා. හරි යාළුවනේ ඔය විදිහට තමයි ඔටෝ ඩ්‍රයිවිං දාගන්නේ.